Hello, hi. Mama Dr. Sangasena, Dr. Shine. ඉතින් අද අපි කතා කරන්න බලතුනේ මේ දන්ත සංවිධාව. එහෙම නැත්නම් විකරස් ටූත් වශයෙන් හින්දා මේ අපේ සමහර දත්වල ගැඹුරු කාණු එහෙම නැත්නම් අපි ඒකට කියන බ්‍රෂ් කට්ස් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයක් හින්දා අපිට මේ අධික සංවේදී දත් නිර්මාණය වෙන්න පුළුවන්. මොකද අපේ එනමලේ ගෙවි ගිහිල්ලා දන්තිනේ කොටද නිරාවරණය වුණාට පස්සේ අපේ මේ දන්තිනේ අධිකව සංවේදී වෙනවා. අපේ බොන වතුරට නැත්නම් කූල් වතුර වලට නැත්නම් මොන කොට වලට නැත්නම් මොන ස්වීට් දෙයක් කාපුවාම අපිට ගොඩක් සංවේදයක් ඇති වෙනවා. ඉතින් මේ වගේ සංවේදයක් ඇති වෙන්නේ හයියෙන් දත් මදින නිසා සහ අපි දත් මදින හරියාකාරකම මේ දන්නේ නැති නිසා. ඉතින් අද අපි ප්‍රවීණ කෙටක දිමුත් කරලා අපි බලනවා කොහොමද මේ දිමුත් ගේ අර බ්‍රෂ් කට්ස් ක්ලීන්ස් කරලා ඔහුගේ අර තිබුණු දන්ත සංවේදතාවය නිවැරදිව ලදාගන්න කියලා සහ ඔහුගේ අර තිබුණු අතරම ඔහුගේ අර දත්වල ස්ටේන් මැදිලා දත්වල තිබ්බ වපහය කොහොමද නැවත වැඩි දියුණු කරලා ඉවරලා දත්වල පහය වැඩි කරන්නේ නැත්නම් ලේසර් ටූත් වයිටනින් කියලා වයිටනින් එකක් මාර්ගයෙන් කොහොමද අපි දත්වල පහය වැඩි දියුණු කරන්නේ කියලා අද අපි බලමු. අද මම ආව ડોક્ટર සංකෝ හම්බෙන්න පොළ ගන්න ඇති ඉතින් මම ඔය ජීවිතේ නිවා කරලා ඔස්ට්‍රේලියා යන්න ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් යන්න ඉස්සෙල්ලා මට ඕන ડોક્ટર අසංකෝ හම්බෙලා මගේ දත් ටික ඔක්කොම ක්ලීන් කරගන්න, සුද්ධ කරගන්න, වයිටනින් එක කරගන්න. ඉතින් මම හිතන්නේ මේ දේවල් ටික මම ඔක්කොම කරගත්තා. ඊට පෙරත් මම ડોક્ટર අසංකෝගෙන් ට්‍රීට්මන්ට් අරන් තියෙනවා. ඉතින් හොඳ ડોක්ටර් කෙනෙක් ඔයාලට ඕන වෙලාවක මම රෙකමන්ඩ් කරනවා ඇවිල්ලා ඔයාලගේ දත් සම්බන්ධ තියෙන ඕන දෙයක් ડોક્ટર සංකරහා කරගන්න කියලා.